සඳ එළිය නොදුටු ඒ අද්භූත නිවසේ බිත්ති එකින් එක බිඳ වැටෙමින් තිබේ. දෙව්මිගේ ශාපය සහ රවීන්ගේ ප්‍රතිප්‍රහාරය අතර වූ අවසාන සටන දැන් උච්චතම අවස්ථාවට පැමිණ ඇත. නිවස ඇතුළත අඳුරු ආත්මයන්ගේ කෙඳිරිගෑම් සහ දෙව්මිගේ අඳෝනාවන්ගෙන් වාතය පිරී ගොස් ඇත. අද රාත්‍රියේ මේ අඳුරු ලෝකය සදහටම නිමාවකට පත්වේද? රවීන්, මේ බිත්ති කඩාගෙන වැටෙනවා. ඉක්මනින් මෙතනින් යන්න ඕනේ. නැහැ, ඔයාලට මාව විනාශ කරන්න බැහැ. මම අවුරුදු ගණනක් බලාපොරොත්තුවෙන් හිටියේ ආයෙත් මිනිස්සෙක් වෙලා ජීවත් වෙන්න. රවීන්, ඔයා මාව විනාශ කළොත් ඔයාගෙත් මතකයන් සදහටම අතුරුදන් වේවි. මතකයන් නැති වුණාට කමක් නැහැ දෙව්මි. මට ඕනේ ඔයාගේ ජීවිතේ බේරගන්න විතරයි. මේ ශාපය අදින් ඉවරයි. නැහැ රවීන්, මේක මට කරන්න එපා. මම හිතුවේ මගේ ජීවිතේ ආයෙත් පටන් ගන්න. මම ආදරේ කළා. ඔව්, ඇත්තටම මම ඔයාට ආදරේ කළා. ඒක ආදරයක් නෙවෙයි දෙව්මි. ඒක ඔයාගේ අමරණීයත්වය වෙනුවෙන් කරපු දඩයමක්. ඔයාගේ කාලේ ඉවරයි. රවීන්, ඔයා හරිද? ඒ නිවස කොහෙද ගියේ? මම දන්නේ නැහැ. මට ඔයාව මතකයි සඳලි. ඒත් මට මාව මතක වෙලා වගේ. මම කවුද? ඔයාව මතක නැති වුණාට කමක් නැහැ රවීන්. අපි අලුත් ජීවිතේ පටන් ගමු. සඳලි, මට මේක කොහෙන් හරි දැකලා පුරුදුයි වගේ නේද? අතීතය අමතක කරමු රවීන්. අපේ අනාගතය අතින් ලස්සනට පටන් ගන්නවා. සමහර ආදර කතා අවසන් වන්නේ මරණයෙන් නොවේ. මතකයන් අතහැර දැමීමෙනි. දෙව්මිගේ ශාපය අවසන් වූයේ කැපවීමේ බලයෙන්. ඔබත් ඔබේ ආදරය වෙනුවෙන් මෙවැනි කැපවීමක් කරයිද? අපගේ සඳ එළිය නොදුටු තහනම් රාත්‍රිය කතාමාලාව මෙතනින් අවසන්. අප සමග රැඳී සිටි ඔබට ස්තුතියි.